ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මගේ වීඩියෝ එක ඊශ්‍රායලයේ තෙලිව් නගරයේ පැවති බක් මහවුලල පිළිබඳවයි. ඉතින් අපි බලමු මේ බක් මහවුල කොහොමද උනේ කියලා. ඉතින් තරඟ නම් ගොඩාරියක් තිබ්බා. මුලින්ම මම දැක්කේ බනිස් කෑමේ තරඟේ තමයි මම ඉතින්ට යනකොට. ගොඩාක් පිරිසක් හිටියා බනිස් කන්න. මොකද ලොකු ක්‍රවුඩ් එකක් හිටියා අවුරුදු 20ක් මම දැකපු පළවෙනි පාරට මෙච්චර. ඉතින් බලමු කොහොමද කියලා. එක පොරේට හැමෝම දුවගෙන ආවා. එක්කෙනෙක්ව වැටුණත් එක්ක ඇවිලේ. ඉතින් අර සෙනඟ වැඩි ඒකයි ගහන ළමයිනුයි පිළ ළමයිනුයි කලවමෙම තමයි හිටියේ. හරිම විනෝදයි. ඉතින් ලංකාවේ නැතුව පිටරටක ඉන්න අපිට මේ අවුරුද්දකට සැරයක් මේ වගේ දෙයක් තියෙනකොට හරිම සතුටුයි. ඉක්මනින්ම කාලා මං හිතන්නේ ජයග්‍රාහකයෙක් තමයි මේ හිටියේ පිරිමි ළමේ. ඊට පස්සේ තිබ්බා කන අමුට්ටි බිඳීමේ තරඟේ. ඉතින් කාන්තාවක් ගෑනු පාර්ශ්වයේ කෙනෙක් තමයි මේ යන්නේ. මට නම් කිසිම ක්‍රීඩාවකට සහභාගී වෙන්න හම්බුනේ නැහැ. ඒ කියන්නේ හැම ෆෝලිමම හරි දිගයි, අවුව වැඩි. ඉතින් ඒකේ ඉන්නවා කියන්නේ කලන්ත දාලා වැටෙන සයිස්. ඒ හින්දා මං කරේ අවුරුදු 20 නරඹපු එක විතරයි. මේ තියෙන්නේ හැන්ද මත දෙහි ගෙඩිය. මෙහෙනම් දෙහි නෙමේ. මෙහි අර චෙරි ටොමටෝස් කියන පොඩි තක්කලි ගෙඩියක් තමයි මේ හැන්දේ තියාගෙන ගියේ. තරඟ නම් රාශියක් තිබ්බා. මේ තිබ්බේ කොට්ටපුර තරඟේ. මං හිතන්නේ කොට්ටපුර නම් ගොඩක් කාලවට පිරිමි අයගේ ශක්තිය පෙන්눔 කරන්න යොදා ගන්න තැනක්. එතන හරි මේ තදබල විසියට මේ තරඟ කරනවා. මොකද තමන්ගේ ශක්තිය පෙන්වන්න කැමතිනේ පිරිමි ගොඩක්. ඉතින් එතනත් ගොඩ කට්ටිය හිටියා සෙල්ලම් කරන්න. ගොඩාක් වෙලා යනකම් කාන්තාවුනුත් මං හිතන්නේ මේ හිටියා. මං ඒක නම් දැක්කේ නැහැ. කොහොමත් අපි විනෝද වුණා. ඉතින් හැමදේම නෑනේ අවුරුද්දකට එක සැරයක් යන නිසා. ඉතින් ඇත්තට හැමෝම කැමති විනෝද වෙන්න. ගොඩාක් අය ඇවිල්ලා හිටියා. මං හිතන්නේ තමන් කරන රස්සාවලින් චුට්ටක් මිදිලා. of the city. Spaces that now my own. Busy and dizzy and beautiful. This is ගෝනි පැනීම. මයි කටහද චුට්ටක් අවුල්. මේක වොයිස් කරනකොට අවුවේ ඉඳලා අසරීප වෙලා ඉන්නේ. ගෝනි පැනීමේ තරඟය තිබ්බා. මම හිතන්නේ කාන්තාවන්ට තිබ්බද දන්නේ වෙනම. මම දැක්කේ පිරිමි ළමයි විතරයි. ඊට පස්සේ තිබ්බා මේක 100 පිරිමි. මං හිතන්නේ තරඟ වට 3කින් තෝරගෙන තමයි 9 දෙනෙක් අවසාන වටේ තිබ්බේ. ඒ තරම් බොයිස්ලා ගොඩක් හිටියා එදා දුවන්න. මේ මං හිතන්නේ අවසාන වටේ. ඊට පස්සේ ඊටසේ කාන්තා තරඟයක් තිබ්බා. ඒක නම් එක වටයයි තිබ්බේ. අපේ කාන්තාව ගොඩක් සහභාගී වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒ වගේම තමයි එදා ලංකාවෙන් අපේ රට මෙහෙට ඇවිල්ලා තිබ්බ ආටිස්ලා දෙන්නෙක් රාජ්‍ය සභාවේ. ඉතින් ඒ දෙන්නගේ වැඩසටහනකුත් තිබ්බ අවසානයේට මම හිතන්නේ පැය භාගයක් විතර වගේ රාජ්‍ය සභාව. ඒකත් හරිම විනෝදයි. ඉතින් ඔයගොල්ලෝ දන්නවා රාජ්‍ය සභාව කිව්වහම
පොත්